I am Milupa. Welcome to my YouTube channel. Chat with Milupa. හරි. අද මම ඔයාලට පොඩි concept එකක් කියලා දෙන්න යන්නේ. ඉන්නවා කියන එක අපි කොහොමද English වලින් කියන්නේ කියලා. දැන් අපි දන්නවා pronouns කීයක් තියෙද? කියමු බලන්න තියෙන pronouns ටික. I, we, you, they, he, she, it. ඔක්කොම කීයක් තියෙද? 7යි. එතකොට දැන් මට කියන්න ඕන මම ඉන්නවා. ඒක ඔයාලා එකපාරට හිතා ගන්න බෑ කොහොමද කියලා. කියන්නේ මම ඉන්නවා කියන එක අපි ඉංග්‍රීසි වලින් කියන්නේ I am. එතකොට ඇය ඉන්නවා she is. ඔහු ඉන්නවා he is. ඌ ඉන්නවා it is. ඔවුන් ඉන්නවා they are. එතකොට තේරුම් ගන්න දරුවනේ I කියන එක විතරයි අපි am use කරන්නේ. am භාවිතා කරන්නේ. he, she, it. ඒ කියන්නේ noun එක. එහෙම නැත්නම් ඕගොල්ලෝ sentence එක භාවිතා කරන subject එක. singular නම් අපි is භාවිතා කරන්නේ. ඊළඟට we, you, they. එහෙම නැත්නම් ඒ කියන්නේ එතන අපි භාවිතා කරපු pronoun එක. ඒක plural. එහෙම නැත්නම් අපි භාවිතා කරන subject එක හෝ noun එක plural නම් අපි මොකද්ද භාවිතා කරන්නේ? are. දැන් මෙහෙම practice කරන්න. I am, he is, she is, it is, we are, you are, they are. ඒ වගේම දැන් අපිට ළමයි ඉන්නවා කියන්න ඕන. මම මේ උදාහරණයක් කියන්නේ ඒ වගේ පුරුදු වෙන්න. දැන් ළමයි ඉන්නවා කියලා කියන්නේ කොහොමද? children නා. මිනිස්සු ඉන්නවා people ලා. එතකොට සත්තු ඉන්නවා animals ලා. ඉන්නවා කියන එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයාලට චූටි උදාහරණ අරගෙන ඒ විදිහට ප්‍රැක්ටිස් කරන්න. පොඩි ලෙසන් එකක් කරේ. තව වීඩියෝ එකක් එන්න තියෙනවා. මම පොරොන්දු වුණා වීඩියෝ එකක් කරනවා කියලා. මීට කලින් දාපු වීඩියෝ එකේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එක කොහොමද අපි ඩබල් රූල් බුක් එකේ ලියන්නේ කියලා ඒ වීඩියෝ එකත් එක්ක ඊළඟට එකතු වෙමු. If you like my videos, if you think my channel is good for you, you can learn something from my YouTube channel. Subscribe me, like me, comment me. ඕනම අඩුපාඩුවක් තියෙන මොනවා හරි අහන්න දෙයක් තියෙන කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් reply කරනවා. Okay, thank you.